මේ තියෙන්නේ මගේ ඩුබායි දෙවෙනි vlog එක. ඒ කියන්නේ මම දෙවෙනි දවසේ මොනවද කරේ කියලා තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් මගේ පළවෙනි vlog එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. මම මේ ඉතින් උදේ පාන්දරම ලෑස්ති වෙනවා. හැමදාම වගේ අපි දෙන්න තමයි පරකටි. ඉතින් චුට්ටක් මම නැගිටින්නත් කම්මැලි. අනිත් එක මම වීඩියෝ කර ඉන්නවනේ. ඒකින්ද හැමදාම අපි දෙන්නට පරක්කු වෙනවා. මගේ යාළුවෝ දෙන්න නම් ඉක්මනට උදේම ලෑස්ති වෙලා පොඩි රවුමකුත් ගහලා තමයි ඒ දෙන්න ඉන්නේ. අපි දෙන්නම දන්නෙම නැතුව කළු පාට තමයි ඇඳලා ඉන්නේ. මෙයා මේ ඇඳගෙන ඉන්නේ හෝප් එකේ ටී-ෂර්ට් එකක්. ඒක තමයි මම ඔය පෙන්නන්නේ. අද අපි යන්නේ ඩෙසර්ට් සෆාරි. ඉතින් මේක පැකේජ් එකක් විදිහට තමයි බුක් කරන්න තියෙන්නේ. මේ දේවල් ඔක්කොම කරේ මගේ යාළුවා. දෙන්න අපිව ගන්න යාලා එනවා. ඇවිල්ලා තව කට්ටියක්වත් අරගෙන තමයි අපි එතනට ගියේ. ඊට පස්සේ මෙයා කියලා දෙනවා අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. අපි ඊට පස්සේ ඉස්සෙල්ලාම මේ වගේ මොකද්ද මන් දැක කොළුවට බැඳගත්තා. හැමදාම ඉතින් මේ වගේ දේවල් හම්බ වෙන්නේ නෑනේ අනේ කරන්න. ඒක නිසා මෙන්න මේ ස්කාර්ෆ් එක අපිට හම්බ වෙනවා. ඒක හින්දා පාඩුවකුත් නෑ. මම මේක ගිය ජනවාරි මාසෙනේ. මට ඉතින් මේවල ගණන් එහෙම මතක නෑ ළමයි. එතන ඉතින් ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා අපිට කරන්න. ඊට පස්සේ අපි ෆොටෝස් ගන්න තමයි ගියේ. යල්ලා හබීබි යල්ලා හබීබි. ආපෝ මම බයයි බා. බයයිලු. සෆාරි ඇවිල්ලා ඉතින් ඔටුව පිටියේ ගියේ නැත්තම් වැඩකුත් නෑ ළමයි. අපේ පැකේජ් එකට මේ ඇක්ටිවිටි එකක් තිබ්බා. ඉතින් අපි පොඩි රාමකුත් මෙයාලගේ පිටියේ ගෙනිච්චා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඩෙසර්ට් එකේ රවුමක් යන්න. ඊට කලින් අපිට බ්‍රේක් එකක් දෙනවා. පොඩි රෙස්ට් එකක් ගන්න. අපිට උදේටත් කාලා හිටපු නැති හින්දා පොඩි කෑමක් කෑවා. මම මේ ටිකේම අසනීප වෙලා හිටියේ හේ. මොකද මට දෙයක අවුල් යනවා හැම පාරම එහෙ ගියාම. මම කොහෙ ගියත් කන්න කැමති කෑම තමයි මේ තියෙන්නේ. දැක්කොත් ඉතින් අනිවාර්යෙන්ම කනවා. මම වගේ බඩීරුගේ පෙරේතෙක් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් අපි ඩෙසර්ට් එකේ රවුමක් යන්න තමයි හදන්නේ. එසේ මෙසේ රවුමක් නෙමෙයි භයානක රවුමක්. මම නම් කෑ ගහන ගමන්මයි හිටියේ ඒ තරම් බය හිතෙනවා. Do it. Press the ad. His results says that when he's playing well, it's not difficult. There is a power that comes. ඩෙසර්ට් එකේ මැදට ගිහිල්ලා එයාලා අපිට ෆොටෝ ගන්න නවත්තනවා. ඉතින් අපි ලස්සන වීඩියෝස් ෆොටෝස් ගොඩාක් ගත්තා. ඊට අමතරව මේ වගේ පොඩි ඇක්ටිවිටි එකකුත් කරා. සදා කාලෙම හදේ වීනෝ මවා පැසිනා මගේ හිනේම සොයාවා පැතුසේදා.
ඔක්කොම දේවල් කරලා අපි දැන් ඩිනර් එක ගන්න හදන්නේ. මේ පැකේජ් එකේම එයාලගේ ඩිනර් එකත් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඩිනර් එක ගන්න එයාලා අපේ වෙනම තැනකට තමයි ගේන්නේ. ඉතින් මෙතන කෑම විතරක් නෙමෙයි ඔයාලට එයාලගේ ඇඳුම් ඇඳලා ෆොටෝස් ගන්න පුළුවන්. තව ලස්සන ෂෝ එකකුත් තියෙනවා. මම මේ වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙනවා ඒ ෂෝ එකේ වීඩියෝ ක්ලිප්ස් ටික. එයාලගේ විදිහට නැෂනල් කිට් එක ඇඳලා ෆොටෝස් වගේක් ගන්න හදන්නේ. Check here. මේ පැත්තේ තියෙනවා නම් කන්න. ජීවිතේවත් නංගි ගොඩ කොළ සම්බෝල කන්න ඇවේ ඇවිල්ලා ගන්න. ඒ ටිකත් ඉවර වෙලා අපි දැන් කෑම කන්නයි යන්නේ. මෙතන ඉතින් ඔයාලට බඩ පිරෙන කල්ම කෑම කන්න පුළුවන්. ඔන්න දැන් ඉතින් ෂෝ එක පටන් ගන්නයි යන්නේ. عندنا أشواق وحنين عندنا بعض النظر تجني مليون حساب مهما قضيتي أهلك شدوا ඉතින් ඔන්නෝම තමයි මගේ ඩුබායි දෙවනි දවස මම ගත කරේ. අපි ඉතින් ඩෙසර්ට් සෆාරි ගිහලා ඊට පස්සේ යාළුවෝ කට්ටියත් ආයෙ සෙට් වෙලා තමයි රෑ පාන්දර 3ට විතර නිදාගත්තේ. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක like කරලා යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හම් වෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න. මේ හොරවන්න